ආයිබෝවන් පරාර්ථකාමියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සයවනවරටත් පැවැත්වන කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ව අනුග්‍රහකත්වයේ සහිතව ශ්‍රී ලාංකිකයන්ගේ කලා හා සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන 2025 කුවේට් මහා උදානය මේ. ඉතින් මේවර අතිසාර්ථක අන්දමින් පැවැත්වුණා. මේ ඔබට දිස්වන්නේ පනිස් කෑමේ තරගය. සමහර දරුවන්ට නුපුරුදු අත්දැකීමක් වුණත් බොහොම උද්ගෝගයෙන් තරගයට සහභාගී වෙ තිබුණා. පනිස් කෑමේ තරගය අවසන් වෙනුවත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ හෙළ ජනගී ගායනය දෙසවන් මුසපත් කිරීමට අනුපමා ගුණසේකර මහත්මිය එක් වුණා. එය බක් මහා උදානයට අමුතුම රසයක් එක් කරා. පසුව අපගේ දෙන අමානන්දයට පත් කරමින් ශ්‍රී ලාංකික අපගේ එළ අංකම්පුර සටන් කලාව ඉස්මතු කරමින් අපූර්ව නර්තනයක් ඉදිරිපත් කිරීමට මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික නර්තන කාණ්ඩායමක් මුල පුරවා. ඉතින් බලන්නකෝ ඔවුන්ගේ දක්ෂතාවය. Sangam,
ඉතින් ඔබට මොනවද හිතෙන්නේ මේ දරුවන්ගේ නර්තන කුසලතාවය ගැන? ඉතින් මේ නර්තනයෙන් පසු අපිට හොරු පුරුදු තර්ක කීපයක්ම සංවිධානය කරලා තිබුණා. එම් කීපයක් තමයි මේ. ලංකාවෙන් පිටරටින් මිනිස්සු මේ වගේ උත්සවවලට සහභාගී වෙන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් මේ කට්ටිය ගොඩක් උද්‍යෝගයෙන් මේ තරඟ වලට මුහුණ දුන්නා. ජයග්‍රහණය කළේ නැති වුණත් ඔවුන් ගොඩක් සතුටු වුණා. ලංකාවේ පිටරටක කියලා වෙනසක් නැහැ. ඉතින් ශ්‍රී ලාංකිකයන්ට නම් මේ වගේ උත්සවවලදී මේ වගේ තරඟවලදී තරඟකරුවන්ට දෙන සහයෝගය ආයේ ලොවෙත් නැති වෙන්න දෙනවා. ඉතින් මේ තරඟ අවසන් වෙනවත් සමගම මේ බක්ම උදානය තව තවත් රසවත් කිරීමට නැවතත් ඇය ජනකීයෙන් එක් වුණා. ඉතින් බලන්නකෝ ඇයගේ කටහඬින් අපේ ජනගී වලට දෙන වෙනස්ම රසය. ඇයගේ ගායනය
අවසන් වෙනවත් සමගම අපට දක්නට ලැබුණේ සංගීත පුටු තරගයක්. විශාල පිරිසක් අවුරුදු දානයට සහභාගී වෙලා තිබුණා. ඒ නිසාම සමහර අවස්ථාවන් හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. සමහර තරඟ සඳහා පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වය වැඩි නිසාම තරඟ වට කීපයක්ම සිදු කිරීමට සිදු වෙලා තිබුණා. කටේ චුට්ටක් පස්සට ගිහලා ඉර චුට්ටක් දෙන්න. මල්ලි පොඩක් නටන්න පුළුවන් සින්දුවක් දාන්න. මේ තරගයෙන් පසුව තිබුණේ පොල්ලතු විවීමේ තරගය. විශේෂයෙන් මේ තරගය සංවිධානය කරනු ලබන්නේ කාන්තාවන් සඳහා වුණත් ලංකාවේ පිරිමින්ට ඉතින් ඕමලයක් කොට්ටුවෙනි. ඉතින් මේ තරගය සඳහාද ගෑනු පිරිමි ભેදයකින් තොරව සහභාගී වීමට ඉඩ සලසා තිබුණා. ඔයාලට පේනවනේ ජයග්‍රහණය කෙසේ වෙතත් තරගයට සහභාගී වෙලා ඉතා දක්ෂ ලෙස තරඟ වදින විදිය. ඉතින් මේ තරගයෙන් ජයග්‍රහණය කළේ පොල්ලතු වීමට දක්ෂ ගෑනු කෙනෙක් තමයි. පොල්ලතු වීමේ තරගය අවසන් වෙනවත් සමගම අපිට නැවතත් දක්වන්න ලැබුණේ දෙරෙන් පිනවන්නට නර්තන කණ්ඩායමයි. බලන්නකො ඉතින් මේ දරුවන්ගේ දක්ෂතාවය කොච්චර අපූර්වද කියලා. ලංකාවෙන් පිට ඉන්න ශ්‍රී ලාංකිකයන් හැටියට මේ වගේ නර්තන කුසලතාවයන් දකි ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට ගොඩක් ආඩම්බරයි. වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක ඉතින් නැදලා ඉන්න. මං කලින් කිව්වන් සමහර දරුවන්ට සමහර තරගයන් පොදු වුණා ඔවුන්ගේ සහභාගීත්වය ඉගෙන තිබුණා කියලා. ඉතින් මේ කියන්නේ බැලුම් පෙරීමේ තරගය. මහලොකු වෙලාවක් යන්නේ නැතුව බොහොම කෙටි කාලයකින් පෙළඹෙන පුපුරවල දරුවන් කීප දෙනෙක් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇත්තටම මෙතන සිදුවන්නේ සොඳුරු පිළිදීමකට පණ දීමක්.
ඒ තමයි තමිල ජනතාව වෙනුවනොත් ගීතයක් ගායනා කිරීමට. ඒ අතරතුර ගීතයට තවත් හැඩයක් එක් කිරීමට තවත් සහෝදරයෙක් අපූර්ව මන්ත්‍රණයකින් සහභාගී වුණා. බලන්නකෝ සහෝදරයාගේ දක්ෂතාවය කොහොමද පරාර්ථකාමියා YouTube channel එකත් සමග දිගටම නැදලා සිටින්න. මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අවසාන වශයෙන් මේ අපිට තිස්වන්නේ අවුරුදු කුමරු කුමරියන් තේරීමේ අවස්ථාවයි. දෙමව්පියන් විදියට උඩ වේදිකාවට පැමිණෙන්න එපා. ඒක කාරුණික ඉල්ලීමක්. හරි? හොඳයි.